කියන්නේ ඔබ කියන්නේ ඕකම කදා මේකක් ගමු අපිට නිකන් ඒක නිකන් සේල් දාලා මේක එක්ස්පයර් වෙච්ච එක එහෙමද නෑ අපි යනවා දැන් මේ බ්ලැක් ෆ්‍රයිඩේ තියෙනවා බ්ලැක් ෆ්‍රයිඩේ එකට ගොඩක් දේවල් සේල් දානවා බට් ඒ හින්දා අපි යනවා එකට සේල් දාලා මොනවද එනවද කියලා සේල් දාලා නැත්තම් ගන්න සල්ලි නෑ දැන් අපි කිට්ටු කරලා ඉන්නේ චුට්ට කිට්ටු වෙන්නේ කාන්තාරයටයි අපි ආවා ටන්ජ අවුට්ලට්ස් වලට තියෙනවා ටන්ජ අවුට්ලට්ස් තියෙන ටන්ජ අවුට්ලට්ස් දැන් අපි යනවා මුලින්ම මොනා කරන්න දන්න මොනවාරි බොන්න මොනාරි බොන්න යනවා මුලින්ම මොනවාරි බොන්න කියන්නේ ඉස්සෙල්ලා බොමු ඉස්සෙල්ලා බොමු ඊට පස්සේ බලමු එහෙනම් අපි යනවා බොන්ඩ අවුල් නේද ඔන්න අපි ආවා ටන්ජ අවුට්ලට්ස් වල මුලින්ම බොන්න කියලා නෑ අවුලක් නැහැ කියන මට ඒක සීනි මදි සීන් නැත්තේ සීනි මදි ඔයාලා මොයේ එතකොට මේ තියෙන්නේ ඩී.එස්. සේනානායක මහත්තයාගේ කඩේ මේ ඉන්නේ ඩී.එස්. සේනානායකගේ ෆොටෝස් දාලා මේ යාගේ කඩේ ඔයා මොනවද ගත්තේ මම ගත්ත නිකන් කොෆි එකක් ක්‍රීම් 2 sugar දාලා ඩබල් එකක් එවනාට ඒක නිකන් 1 cream no sugar වගේ එතකොට මං ගත්තේ ජින්ජර් බ්‍රෙඩ් ලාටේ ෆස්ට් ටයිම් try කරන්නේ මට ඒකේ සීනි මදි ඊට පස්සේ අපි සීනිත් ගත්තා දැන් ඔන්න මේ විදිහට අපි මේ පැණි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මද ටිකකුත් තියලා ගම්මිරිසුත් හැමින් දාලා ලුණු ටිකක් දාමුද හරි ගත්තා අපි ආයෙ ගත්තා චොක්ලට් ක්‍රොසාන්ට් එකක් උඩින් චොක්ලට් චිප්ස් තියෙනවා ඔව් හරි එන්න ලොකු කෑල්ල කන්න කියලා පොඩි කෑල්ල දුන්නා මේ ඔය පොඩි කොහෙද ඔක ලොකු මේ තියෙන්නේ ඇතුළ හරිද ඔක්කොගේ රේට් කරන්න out of 10 හරිද අවුද මේකට 9.5 විතරද මම කැමතියි හරි මම try කරනවා දැන් අවුල් දාන හොඳයි නැත්තම් කියන්නේ හොඳයි බැසු මේකයි මේ ඩ්‍රින්ක් එකයි ගන්නකොට නම් සීනි ගන්න මේක හොඳයි මේ මම දෙනවා 8 out of 10 ඒ මොනවද අඩුපාඩු අපි shopping යනකොට හම්බෙමු ටන්ජ අවුට්ලට්ස් කියන්නේ ඒකේ නිකන් අර මෝල් එකක් මොකද ඒක නිකන් මෝල් එකක් නේ මේක මෝල් එකක් කියුණාට එළියේ තමයි නිකන් අර ඇවිදගෙන නිකන් එළියේ ඇවිදගෙන ගිහිල්ලා නිකන් මොකක්ද ඒකට කියන්නේ වෙන වෙනම තියෙන්නේ මේවා මොනවද ඒ කියන්නේ හෝල් එක ඇතුලෙන් ගිහිල්ලා අවුට්ලට්ස් වලට යන්න නෙමෙයි තියෙන්නේ එළියේ වෙන වෙනම අවුට්ලට්ස් හදලා තියෙන එක එක බ්‍රෑන්ඩ් වල ඔව් මේ තියෙන්නේ මයිකල් කෝස් එක තියෙනවා මෙතන Nike එක තියෙනවා තව ඉස්සරහා Marshalls තියෙනවා ඔව් Levi's තියෙනවා ෆයර්ප්ලේස් එකක් තියෙනවා අන්න නියමයි Levi's නේද
දැන් අපිට පේනවා අපි හොයාගෙන යන එක දෙයක්. එකක් තමයි පූම එක, අනිත් එක තමයි මවුන්ටන් වෙයාර්හවුස්. ඒකෙන් තමයි අපි ගොඩක් වෙලාවට දැන් වින්ටර් කරන වින්ටර් එකට අපි winter boots, winter jackets, වින්ටර් බූට්ස්, වින්ටර් ජැකට්ස්, එතකොට gloves. ඔව් කියන්නේ වින්ටර් එකට ඕන හැම දෙයක්ම වගේ අපි ඒකෙන් තමයි ගන්නෙ. මොකද ඒකේ ගොඩක් ඩිස්කවුන්ට් දානවා 50 60 off වගේ දානවා. දැන් ගිය පාර 75% off අපිට හම්බුණා. ඊට අමතරව ඔන්ලයින් ඕඩර් කරොත් තව 10% extra off. අපිට මේක දැන් තියෙනවා 60 off 70 දානවා. අපි ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ දින 69 එකක් 19ට දාලා. මේ තමයි Black Friday. ඒක කැතයි වෙනවා මම කැමති නැහැ. මේක හැබැයි හොඳයි ඈ. මේක වෙන ඩීසන්ට්. අනික ඇතුළත් අර බූල් බූල් නේ. මේක හොඳයි. මේ මම 139. How are you doing today? Good, how are you? පොලිම තිබ්බ සෑහෙන ඒක ඒ කඩේ ඇතුළට යන්න බෑ. චෙක්අවුට් ලයින් එක එච්චර දිගයි. ඔව් ලොකු පොලිමක් තිබ්බා. ඉතින් ඒක හින්දා නිකන් අර මිනිස්සුන්ට කරදර කරන්නත් බෑනේ. අපි බ්ලොග් එකක් කරනවා කියලා ඒක හින්දා අපි එතන කතා නොකර ආවා. අපි ඒකේ ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා මේකේ දාන්න. කීයද ඔක? මේවා මේක 10යි. මේ අවුට්ෆිට් එක සම්පූර්ණ අවුට්ෆිට් එක තියෙනවා මේක 10යි. මේ මුළු කඩේම තියෙන හැම දෙයක්ම 10 or less $10 හරි ඊට වඩා අඩුවෙන් වගේ තියෙන හැම දෙයක්ම. අපි මේ නිකන් මේකට එන්න මේ ආවේ. එනට මේක බලපුවාම අපි 100ක විතර ගත්තත් පාඩු නැහැ වගේ. මොකද ඒ තරමට කියන්නේ ගන්න බැරි ගණන් වල ඒවා ඒ වගේ අඩුවට දාලා තියෙනවා. මේ ඔක්කොම නේ ප්‍රයිස් ටැග්ස් ගන්න. අපි ගත්තා බඩු ගොඩක්. ඔන්න අපි ඉතින් බඩු වගේක් කරගෙන යනවා. අර්බන් ප්ලැනට් එකෙන් අපි ගත්තා. අපේ බජට් එකට හරියන ගොඩාක් තිබ්බා. ඔබ ගත්තා. කියන්නේ और टॉमी हिलफिगर गहन ताम हम टॉमी हिलफिगर को हावे ना දැන් बनान रिपब्लिक के මේක ඉතින් ගන්න දෙයක් නැහැ. අපේ මේ ඉස්සරහා යන එක්කන ටොමි හිල්ෆිගර්ගේ ස්ට්‍රී ගිහිල්ලා තියෙනවා. කොහෙද දන්නේ නැහැ තියෙන්නේ කියලා එයාගෙන් අහමුද අපි. හොරා අපිට හොරෙන් ගිහිල්ලා මේ හොරා සුදු හොරා මේකේ තියෙනවා ඔක්කොම දාලා. අපි දැන් යන්නේ ටොමි ABC වලින් 580 තියෙන්නේ. අර තියෙන අතන උඩ ඕල් නේවි එක. මේකේ මෙච්චර කඩවල් ගොඩක් තියෙනවා. ඒකේ අපි දැන් හොයන්නේ ටොමි හිල්ෆිගර් එක 580. ඒක අන්න අතන තියෙන. අපි දැන් යනවා ඒක වහගෙන. හම්බුණා. යුරේකා. හරි. අපි අතලට ගිහිල්ලා බලමු මොනවද එයාලගේ තියෙන ඩීල්ස් කියලා. डोनट स्टॉप දැන් නම් කන්න බෑ. දැන් නම් හරි සුවඳයි. ඔයාලගේ නහය ඔයාලා බලාගෙන ඔයාලගේ නහය ලොකු කරලා හොඳ හුස්මක් ගන්න. එතකොට ඔයාලටත් දැනේ. හරි thank you එකක් දාලා දෙන්න.
ගත්ත ඉස්සෙල්ලා. ගොඩක් ගොඩක් ගත්තේ නෑ. අපි ඉස්සෙල්ලා අපි ඇවිල්ලා හිටියේ මේ ටැන්ජ් අවුට්ලට්ස් නේ. දැන් අපි එන්නේ ඇංගර් අවුට්ලට්ස් වලට. zoom කරන්න සූම් කරලා තියෙන්නේ. තේනද අපි ගියා කොහෙද? ටොමි හීත් එකකට. ටොමි හීත් එක ඇතුළට යනකොට එළිය වැටලා තිබ්බේ. ඔව්ව වැටලා තිබ්බේ. අපි එළියට එනකොට කලුරයි කලුරයි. දැන් එලා 5ට විතර තියෙන්නේ. දැන් අපි කොහටද ඇවිල්ලා ඉන්නේ? පෝලෝකට ඇවිල්ලා තියෙන්නේ. බලමු අපි නිකන් ස්ටෝර් 20% off වගේ සීන් එකක් තියෙනවා. ඒක පොඩි ළමයි එක. නෑ මම ඔයාගේ ප්ලේන් කලර්ස් වල. එයා කැමති ප්ලේන් කලර්ස් වලට. මේ පොඩි ළමයි ගියා. මෙතන ටැග් එක අතේ. මේක මෙච්චර ගණන් ඕකම කතා මේකක් ගමු. අපිට නිකන් ඒක නිකන් සේල් දාලා වගේ අපිට සල්ලි තියනවා. මේවා සේල්ද තියන්නේ? බලමු. මේ සේල් දාපු ගන්නේ. මේ සේල් දාලා ඕකම කතා. මේකෙන් ඔයා දැන් මාක් කරගන්න ගන්න ඒවා. මට මේ ඔක්කොම ගන්න වුණොත් එහෙනම් ඊට පස්සේ මම අපි ඉස්සෙල්ලා ගිහිල්ලා දැන් බලනවා මොනවද අපි ගන්නේ කියලා. 435 එක. ඔර 435 එක. ඒව හැමදේ අපි ගන්නවා. ගණන් අඩුයි නේද? අස්සන්නේ. ඒ මොන කම්බිද? අපි ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම් ලින්ඩිට් එක ඇතුළට. ලින්ඩිට් ඒ චොක්ලට්. ඔය මේකේ චොක්ලට් අපේ කොහොමද තියෙන්නේ කියලා. Hi. Yes. Thank you. What the gun? Oh, Halloween. Halloween chocolate. ඔය පස්සේ කොහොම කාවේ? මෙන්න ලින්ඩි චොක්ලට් තියෙන තැන. මේක තරවගේද? කයයි යනවා. buy 3 get 4 free. දැන් තියෙන ක්‍රිස්මස් එක මම දිලිසනවා මේ. කට්ටියට gift දෙන්න එහෙම. ඔයාලට අපිට gift දෙන්න ඕන නම් ඔන්න තියනවා. ගොඩක් කන්න හොඳ නැහැ ඔය සුගර්. ඒකෙන්ද අපි මං කැමති නැහැ. ඔයාලා කන්න එපා අපිට එවන්න. අපි කැමති. අපි ඒව කාලා වලට කියන්නම්. අපි ඒව කාලා වලට කියන්න රහයිද කියලා. ඒකේ අක්ක අපිට දුන්නා Halloween chocolate. Halloween chocolate එකක් අපිට free. ඉවර හින්දා අපිට ඒකක් දුන්නා. මේක එක්ස්පයර් වෙච්ච එකක්. එහෙමද? නෑ. දැන් නෑ. මේ බලන්න. ගොම්බෙට්ටක් වගේ එකක්. ඔයා භාගයකට පාඩම්. මේ මෙයාගේ භාගය. ඒක හොඳයි. මට බය හිතෙනවා කාපු වෙලාවේ. ඔයාලා ගන්නකෝ. Halloween. කොමාරේ අර පැත්ත දැන් තමයි අමාරුම කොටස පාකින් හොයාගන්න එක. ඊයේ පැත්තේ තමයි තියෙනවා පුතා. අර තියෙන අනිත් පැත්ත ගහලා දෙන එකම කාර්යනේ අපේ එක. අපි මේ තියෙන තැන හරියටම දන්න මොකද අපිට ගිය පාර ඇවිල්ලා අපි පාක් කරලා අපි දන්නේ කොයිද අපි ගිය පාර ඇවිල්ලා පාක් කරලා අපි අපේ වාහනය හොයන්න පැය භාගයක් විතර ගියා. ඒ හින්දා අපි දැන් මේ පාර අපි හරියටම දන්න තියෙන තැන වලක් හරි. හරි.
අපි ආවා අපි දැන් මෙහි වෙලා දැන් 5:51යි හවස. ඒ වුණාට කලවරයි දැන් රෑ 9 වගේ කලවරයි. දැන් මේ වල වින්ටර් එකේ එන්න ගන්න. ඒත් රෑ 9 වගේ කලවරයි. මේ පේනානේ වටේම එන්න කළුවරයි. එතකොට අපි දැන් ටැන්ජරින් වෝලට් එක දාලා මොකද ඒකට ගිහිල්ලා ඒක shopping කරලා අපිට අත්‍යවශ්‍ය දේවල් වල ෆොටෝස් ගහගෙන ඔන්ලයින් ඕඩර් කරන ඒවත් මාක් කරගෙන අපි ඇවිල්ලා අපි එන අතරමඟ අපිට හම්බෙනවා ඉන්දියන් සවුත් ඉන්දියන් සුපර් මාකට් එක. ඒකෙන් තමයි අපි ඔය ලංකාවේ බඩු අපිට ඕන බිස්කට් වර්ගද ලංකාවේ සහ අපි ඔය ගන්න කුළු බඩු ඒලවලු අපිට හොයාගන්න නැති දේවල් මොනවද ඇන්කර් එතකොට තව කිරිපිටි පොල් කිරි ඇන්කර් කිරිපිට පොල් කිරි ඒ වගේ දේවල් ඔක්කොම ගන්න මෙතනින්. ඔව් ඉතින් මාරි ඉතින් ඒක හින්දා අපි ඒ වගේ දේවල් මෙතනින් තවර ජෙම් බිස්කට් එක පොඩි එතකොට ඒ වගේ දේවල් මෙතනින් ගන්න. ඉතින් අපි අදත් ආව බඩුවගයක් ගණ්ඩ ඒක ඇතුළත් අර ගොඩක් බිසි වුණොත් පෙන්න්න බෑ නැත්තම් පෙන්න්න ඔය මේ පාකින් ලොට් එක නම් ෆුල් වගේ පාකින් ලොට් එක ෆුල්. අපි දැන් අද ගන්න යන්නේ කිතුල් පැණි මොනවද අපිට ගන්න තියෙන්නේ විතරයිනේ. මට ගන්න ඕනේ මිරිස් අමෝ මිරිස් මේකින් ගන්න ඕනේ අඩු නම් ගමු නැත්තම් ඔව් බලමු අපි අඩු නම් ගමු. කිතුල් පැණි ඕන්නම් අපිට නිකන් ඇන්කර් එකක් ගන්නවා. ඇන්කර් නෑනේ අපි ගාව නෑ ඇන්කර් එක. අපි ඇන්කර් ගන්නවා කිතුල් පැණි ගන්න ඕනේ ආය මොන හරි තොක් බිස්කට් ගන්න ඕනේ. බලමු. හරි එහෙනම් ඒක ඉතින් නේ සම්බලන්ට මුරුක්කු තියෙනවා චික්කි තියෙනවා මේ චික්කි තියෙනවා මේකේ තියෙනවා මුරුක්කු කැමති මුරුක්කු ගන්න. චනා චූර් අද බිසි නෑ වෙන්දර මෙහෙමන මේ කට්ටිය ගොඩා පිරිලා මස්ටර්ඩ් ඔයිල් අපිට තෙල් වර්ග මොනවත් ඕනේ නෑ. මිරිස් කුඩු මේ අපේ රටේ සුවඳ මේ තියෙන අපේ රටේ මේ තියෙන පොල් කිරි මේ තියෙන මේක කීයද 6.99 ඒ කියන්නේ ලංකාවෙන් කීයද 6ක් කියන්නේ දැන් මේ වෝල්මාර්ට් එකේ අද ඊට වඩා වෝල්මාර්ට් එකේ යන්න තන්නේ 4යි ගන්න කියලා අම්මලා කතා කරලා අපේ shopping expert තමයි අම්මා. එතකොට එයා දන්නවා හරියටම prices. එයාගෙන් තමයි අපි comparison එක කරගෙන ගන්නේ. එකක් සේල් දාලා තියෙනවා නම් අපි අම්මගෙන් අහනවා ඒක අඩුද නැද්ද කියලා. මේ තියෙන orange barley හැම elephant house එකේ item ඒවා තියෙනවා. Fanta තියෙනවා. මොයිටෝ මේ සුදු කැප්සිකම් ටිකක් ගන්න. මින්චිත් ගන්න. මේ බිලින් කාලා තියෙනවද බිලින්? මේ මුංචිගේ මිල්ක් ෂෝට් එක ඉතින් ගන්න. මේ ජෙම් බිස්කට් තියෙනවා. අන්න එකක් ගන්න නේද? චෙක් බිට්ස් තියෙනවා. එකක් ගන්න ඒකගෙන. කොයි එකද මේක? බන් එක්ස්පයර්ඩ්. ක්‍රීම් එකක් තියෙනවා. ලෙමන් එකක් තියෙනවා. ටී ටයිම් තියෙනවා. මොනවද තියෙනවා? ඔය ගන්න මොනවද ෂොට් එකක් මොකක් කරවා කැමතිද? නේ මට උගන්න මම වැඩි කන්නේ නැසු. අපි දැන් ගෙදර ආවා. අපි ගෙදර ඇවිල්ලා ඉන්දියන් කඩේෙන් අපි ගත්තු බඩු ටික පෙන්වන්න කියලා බැලුවේ. දැන් මෙහි ලංකාවේම ගණන් කීයද කියලා පෙන්නන්න.
අනිත් එක දැන් මේ බඩු ගන්න නැති බඩු මේවා. ඒ කියන්නේ අපිට දැන් හැමතැනම හොයාගන්න නැති දේවල්. ඇඳුම් වගේ නෙමෙයි. ඒක හින්දා මේ ටික පෙන්වන්නම් අපි. තියෙන තැනක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔතනයි ඔයගේ කොහෙද දාන්නම් උතන. අපි ගත්ත නෙස්ටා මෝල්ට්. මුලින්ම මේ නෙස්ටා මෝල්ට් එක ග්‍රෑම් 400 නෙස්ටා මෝල්ට් එක $7.99 කැනඩියන් ඩොලර්ස්. ඊට පස්සේ ක්‍රාෆ්ට් චීස් එක. මේක අපිට හොයාගන්නම නැති තරම්. මෙහෙනම් කොහෙවත් ගන්න නැහැ දන්න විදියට. ඩුබයි වලින් තමයි අපි අන්තිමට මම හිතන්නේ ගත්තේ. ඒක අපි ආසම මොඩල් එක. ඊළඟට 4.99 ඒ ක්‍රාෆ්ට් චෙඩර් එක මේක ග්‍රෑම් 25 මම හිතන්නේ. ඔව් ග්‍රෑම් 25 මේක තමයි මම දන්න කියන්නේ අපි දන්න තරමින් හොඳම චීස් එක මෙහෙ තිබිච්ච නේද? මෙහෙ තියෙන ඒවාට මෙහෙ චීස් හදන මිනිස්සු ඉන්නවා උනාට ඊටත් වැඩිය ඒක හොඳයි කෙමිකල් හින්දා. එතකොට මේක MD එක ලංකාවේ ලංකාවේ මේකක් නේද මේක? ලංකාවේ කිතුල් ලංකාවේ හදපු එක කිතුල් පැණි. ඒක $9.99යි. අපි කිතුල් පැණි ගත්තමද? මොකද අපි කිතුල් පැණි ගත්තමකද අපේ අම්මා හදනවා කිරි මුදවනවා. කිරි මුදවනවා කියන්නේ මේ ඔය ගෙනල්ලා ඒ කියන්නේ කිරි අපි ඒ කියන්නේ වෙන ෆාම් එකකින් ඒ පැත්තේ ෆාම් එකක් තියෙනවා. ඒ ෆාම් එකකින් අපි කිරි ගෙනල්ලා ඒ ගෙදර මුදවනවා. එතකොට මේ කිතුල් පැණි එහෙ ගන්න නැහැ. තියෙන තැන් වලත් ගොඩක් ගණන් නෑ නේද? ගන්න නෑ මම හිතන්නේ. ඔහෙ නෑ. ඔව් එහෙ නෑ කිතුල් පැණි ගන්න. ඉතින් ඒකෙන්ද මම හිතන්නේ මේ ඉන්දියන් එක තියෙන ඒක ඔව් ඒක එච්චර රස නෑ. මේ MD එක තමයි හොඳ එක. එතකොට ඒ හොඳයි ගණන් අඩුයි. ඒකෙන්ද එකක් ගත්තා. ඊට සාය ගත්තා මේක ගත්තා. එලෝලු කියලා ඒකේ ගාන බණ්ඩක්ක මෑ කරල් නම් පොඩ්ඩක් ඉන්නවා. ලොං බීන්ස් $3.74. ඒ ටිකට ඔව් අපි අරන් තියන්නේ ග්‍රෑම් 625ක් මේ තියෙන්නේ මෙතන. කොහමද 3යි ගානක්. එතකොට මේ තියෙන්නේ මේවා බණ්ඩක්ක ග්‍රෑම් 350ක් අපි අරන් තියෙනවා. ඒ ටික ඩොලර් 1යි ගානක් 1.87. එතකොට මේ චික් බිට්ස් මේක දැකලා පුරුදු එකක්. චික් බිට්ස් ඒවරි නට්ස් ඔක්කොම එකට එන සෙට් එක. මේක 4.99යි. ඊට පස්සේ මේ සෝයා මීට් එක ඒකත් ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. ඩෙල්මේජ් කියලා බ්‍රෑන්ඩ් එකක්. ටිකිරි සෝයා මීට්. ටිකි සෝයා. ඒක ග්‍රෑම් 500 නේද? ග්‍රෑම් 500 4.99යි. ඊට පස්සේ මේවා මින්ට් අපි මින්ට් කොල ගත්තා නිකන් අපි නිකන් ඩ්‍රින්ක් එකක් හදන්න. මින්ට් කොල ඩොලර් 1.49යි ඒකයි. ඊළඟට මේ තියෙන කැප්සිකම් මේකත් මොනවද මේ මාළු මිරිස් එකත් එතන ග්‍රෑම් 300 ගානක් තියෙනවා ඩොලර් 1.85යි. එතනින් ගියාම අපිට තියෙනවා මේ ජැක් මැකරල් එක මේ ලංකාවේ එකක් මේ. ඔව් මේකත් මේ මොනවද සැමන් ටින් 3ක් ගත්තා. එකක් ඩොලර් 3.49 ගාන. අපි 3ක් ගත්තා. සම්පූර්ණ බිල ඔක්කොම ගිහිල්ලා තියෙනවා ටැක්ස් එකත් එක්ක ඩොලර් 100ක් හරියටම 100යි සත එකයි. අපි ගියා කනාඩ පැත්තට ගියේ. ඒ පැත්තේ මොනවද මොකද ඒක ටැන්ජර් නේද? ටැන්ජර් අවුට්ලට්. අපි ගියා ටැන්ජර් අවුට්ලට්ස් එකට. අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒක කියන්න බැරුණා ඉස්සෙල්ලා හරියට. අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි බලනවා ඔන්ලයින්. අපි දැන් අපි ගොඩක් වෙලාවට යන්නේ මවුන්ටන් වෙයාහවුස් ටොමි හිල්ෆිගර් ඒ වගේ දේවල් වලට තමයි යන්නේ. ඒ වගේ තියෙනවා ඔය දැන් shopping කරන්න යනවා නම් expensive brands වලට shopping කරන්න යනවා නම් ඉස්සෙල්ලා බලන්න වෙබ්සයිට් එක. මොකද ඒගොල්ලන්ගේ අලුතෙන් කියන්නේ first time customer කෙනෙකුට සාමාන්‍යයෙන් 20% 10% 5% උනත් හම්බෙනවා මේ first time order එකට. එතකොට අපි ටොමි හිල්ෆිගර් නම් අපි අලුත් ඊමේල් එකක් හරි දාලා අපි ඒකෙන් ලොග් වෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ කියන්නේ අපි ගිහිල්ලා කියන්නේ ක්ලියරන්ස් සේල් හරි මොනවා හරි එහෙම දාලා අපි කියමු 50% off තියෙනවා නම් මොකක් හරි ඇඳුමක්. ඒක අපි සයිස් එක බලනවා අවුට්ලට් එකට ගිහිල්ලා. ඊට පස්සේ ඒකේ දාලා තියෙනවා කෝඩ් එකක්. ඒ කියන්නේ item code එක SKU එක. ඒක බලලා ඒක වෙබ්සයිට් එකේ තියෙන ගාන බලලා ඒක 50 off නම් අවුට්ලට් එකේ ඒකේ වෙබ්සයිට් එක 50 off.
එතකොට ඒක අපි මාක්කරගෙන අපේ සයිස්සකට ඕන ගාන අරගෙන ඒ ස්ක්‍රීන්ෂොට්ටක් ගහගෙන අපිනවා සහ පොට එකක් ගහගෙන ඊට පස්සේ ඔක්කොම එක පාර ඕඩ කරන 20% ඔෆයකුත් හම්මෙන තොට අපි 50% ඔ එකකට 70% ඔ අපිට හම්මෙනවා ඒම තමයි අපි ඇඳුම් ගන්නේ brain energy. ඉතින් ඒක තමයි දෙන්න ඕන පනිවිඩේ සහ ඉන්දියන් සුපමාකට් එක ඕන අද දවස දෙන්න පනිවිඩ දෙක තැම් මහන්සි එහෙනම් අපි ගියා